Hello friends. ඔයාලා දන්නවද කලින් මම YouTube channel එකක් හදන්න ගැන වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එක වගේම වීඩියෝ එකක් තමයි මේක. මේක ඇවිල්ලා friends මම YouTube short video එකක් කොහොමද හරියටම කරන්නේ කියලා පෙන්නන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. මේ වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ හරියටම YouTube short video එකක් කොහොමද හදන්නේ. ඒකට tips ටිකකුත් මම දන්නවා. ඒ tips ටිකක් දාලා ඔයාලට views වැඩි කරගන්න YouTube short කරන කෙනෙක් වගේ වැදගත් වෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. එහෙනම් please අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. හරි friends ඔයාලා පළවෙනිම කරන්න ඕනේ ඔයාලා gallery එකට යන්න ඕනේ. gallery එකට ගිහලා ඔයාලට ඕන වීඩියෝ එක මේ විදිහට search කරගන්න. දැන් මම මේ වීඩියෝ එක තියෙනවා. මම මේ වීඩියෝ එක search කරගන්න. දැන් මේ වීඩියෝ එක ඔයාලා ඊට පස්සේ ඔයාලා share button එක ඔබන්න ඕනේ. share button එක එබුවම මේ විදිහට ඔයාලා gallery එකේ තියෙන වීඩියෝ එනවා. ඊට පස්සේ ඔයාලා YouTube කියන එක ඔබලා මෙතනින් press ඔයාලට පුළුවන් end in මේ විදිහට ඔහොම කරලා මේක ඔයාලට ඕන ප්‍රමාණයට මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම සාමාන්‍ය friends ඔයාලා වීඩියෝ එකක් දාද්දි විනාඩි short video ගන්න විනාඩි 15ක් 30ක් වගේ දාන්න. දැන් මම මේක 29ක් කරනවා. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් මේ විදිහට බලන්න හොඳද වීඩියෝ එක කියලා. ඊට පස්සේ ඔයාලා next ඔබන්න. ඊට පස්සේ මේ විදිහට friends වීඩියෝ ඔයාලා හැදෙනවා. හරි friends ඔන්න හැදිලි ඉවරයි. ඊට පස්සේ ඔයාලට friends මෙතනින් song එකක් දා ගන්න පුළුවන්. ඔයාලා කැමති මෙතන මේ විදිහට song ගෙනවා. මම දාන්නම් ඔයාලට මෙහෙම song මේව කරගන්න පුළුවන් බලන්න. මම friends මෙන්න මේ song එක දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට අකුරු ටිකක් උනා search කරගන්න. මම search කරනවා මම දානවා මෙහෙම image එකක් දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති තැනට දාන්න. එතකොට පෙන්නනවනේ මේවා වැටෙන තැන්. එතනින් ඔයාලට පුළුවන් මෙහෙම අයිනකට දාගන්න. ඒ වගේ ඕන දෙයක් එතනින් කරන්න පුළුවන්. ඊට පස්සේ යන්න ඕනේ විශේෂම දේවල් ටික තියෙන මෙතන friends. ඔයාලා ඉස්සරහට වැටෙන රූපේ. ඉස්සරහට මෙතනින් පළවෙනිම හොඳ වීඩියෝ එකේ හොඳ රූපයක් තෝරගන්න ඕනේ. මේ ලෝඩ් වෙනවා. හරි. දැන් මේ කොටස් වලින් හොඳ කැලලක් තෝරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ විදිහට තෝරගන්න. මම මෙන්න මේක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙහෙම බලලා ඊට පස්සේ මෙතන ඔයාලා හොඳ thumbnail දෙකක් දෙන්න ඕනේ. මම මේකට ගහනවා delta pose කියලා ඔයාලා දැන් මේ විදිහට මොකක් හරි සර්ච් කරලා hashtag එකක් ගහන්න friends මේ විදිහට. ඊට පස්සේ දැන් මම මේක delta post කියලා මම මේක delta post කියලා hashtag එකක් ගහලා ඔයාලා කොහොම මොනවා හරි සර්ච් කරන්න. ඔයාලා කැමති එකක් සර්ච් කරන්න. එතකොට ඔයාලා පේනවා මේ මෙතන දැන් මම මේ delta post කියලා ගහුවම කොමෙන්ඩ් හරි hashtag එක ගහුවම මෙතනින් මම ඔය ගහපුවා වැඩනවා. දැන් මේ delta post කියන එක බලන්න 539k. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය මේක යූස් කරලා තියෙනවා. ඒක නිසා මම මේ delta post කියන එක දානවා. ඊට පස්සේ මේ මැද්දට වගේ තැනකින් අයිනකින් හරි කමන්නේ මේ විදිහට මොකක් හරි image එකක් දාන්න. එතකොට views පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ගොඩක් අය එහෙම ඒවා තමයි බලන්නේ. ඊට පස්සේ මේ public එකෙන් තියන්න. දැන් ඔයාලට හරියටම timing එකකට වැටෙන්න ඕනේ කියලා හිතන්න. එහෙමනම් මෙහෙම ගිහලා මෙතනින් මෙහෙම timing තියන්න. ඒ කියන්නේ මෙතනින් මේ දිනේ දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙහෙම මෙතනින් public ඔයාලා මේකට ඔබන්න. යටම තියෙන ඔබලා මෙතනින් කොහොම ගිහලා දිනයක් search කරන්න. දැන් අපි හිතමු 19 ඔක්තෝබර් 19 හරියටම හවස 6ට වැටෙන්න මම දැම්මා. දැන් මේක අනිවාර්යෙන් 6ට වැටෙන්න. හැබැයි මට ඕනේ මේක දැන් වැටෙන්න. ඒක නිසා PUBG දාන්න.
ඊට පස්සේ ලොකේෂන් එකක් දාන්න දැන් ශ්‍රී ලංකා හරි මොකක් හරි ගමන් නැහැ දාන්න එකට. ඊළඟට මෙන්න මේක දැන් පොඩි අයට බලන්න පුළුවන්. ඒකට ගොඩක් කරාට ඔයාලා නෝ කියලා දාන්න friends. ඊට පස්සේ මේ ඊට පස්සේ ඔයාලා මෙන්න මේක තියෙන්නේ. මේ අන්න ඒක අනිවාර්යෙන් නෝ තියන්න. ඊට පස්සේ මෙන්න මේක. මේක අනිවාර්යෙන්ම මෙහෙමයි. දැන් ඔයා AI වලින් හදපු වීඩියෝ එකක් වයන yes දාන්න. නෑ නිකම් වීඩියෝ නම් no දාන්න friends. ඊට පස්සේ ඔයාලට අනිත් ටික හරි. දැන් ඔයාලා වීඩියෝ ගොඩක්ම හරි. එතකොට දැන් මම මේක ඊට පස්සේ අප්ලෝඩ් ෂෝට් කියලා දැම්මම ඕන් ඔය විදිහට අප්ලෝඩ් වෙනවා. ඔයාලට මේ මෙතනින් පේනවා ඇති. දැන් ඒක එතකොට අප්ලෝඩ් වෙනවා. දැන් මම මේක අප්ලෝඩ් කරාම ඉතින් ටික පෙන්නන්නම්. හරි friends දැන් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයාලා මෙහෙම ඒ වීඩියෝ එකට යන්න. දැන් ඔයාලට පේනවා ඇති අපි අර එඩිට් කරපු වීඩියෝ එක ඒ විදිහට වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට උන ලයික් එකක් එහෙම දාන්න friends. ඊට පස්සේ හරි ඊට පස්සේ ඔයාලා කෙලිම මෙහෙම බෑක්අප් වෙන්න බෑක් වෙලා ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ YouTube ස්ටුඩියෝ එකට. YouTube ස්ටුඩියෝ එකට යන්න. YouTube ස්ටුඩියෝ එකට ගිහලා මේ content කියලා තියෙන්නේ. අන්න ඒක ඔබලා මෙතනින් මෙන්න මේ බටන් එක සර්ච් කරලා ඔයාලට එනවා වීඩියෝ ෂෝට් live playlist කියලා. ඊට පස්සේ ඔයාලා ෂෝට් නේ දැන් දැම්මේ ඔයාලා ෂෝට් වීඩියෝ දැම්ම හින්දා ෂෝට් කියලා ඔබලා ඇප්ලයි කරන්න. ඊට පස්සේ දැන් වැටෙනවා ඔයා දැම්ම ෂෝට් වීඩියෝ ඔක්කොම ටික එතනින් වැටෙනවා. ඊට පස්සේ ඔයා දැන් මේ ෂෝට් වීඩියෝ එක දැන් මේ මම අර කලින් දැම්ම ෂෝට් වීඩියෝ එක මේක. ඊට පස්සේ ඔයා මේක ඇතුළට යන්න. ගිහිල්ලා දැන් මෙතන වැටෙනවා මේකට එහෙමයි views ගානයි ඔක්කොම ටික මේකේ වැටෙනවා. දැන්නේ මම දැන් මේක නිසා views මොනවද like අනම්ම නැහැ. ඊට පස්සේ මෙන්න මේ පැන්සල් ලකුණක් තියෙන ඒක ඔයාලා ඔබන්න. ඊට පස්සේ මේ විදිහට යන ඔයාගේ ඒ දාපුවා නැති ඒවායි ඔක්කොම. ඊට පස්සේ මේ description කියලා එකක් තියෙනවනේ. අන්න ඒකටත් ඔයාලා hashtag එකක් මේ විදිහට ගහලා මොකක් හරි දාන්න. දැන් මම මේකට ආයෙමත් දාන්නම් ඩෙල්ටා පෝස්ට් කියලා. හරි ඊට පස්සේ මේවා හැම අර කලින් දැම්ම විදිහටම තියෙනවා. දැන් මේ පේන්නද මේවා නෝ දැම්මා ඒ ටික හැමම තියෙනවා. ශ්‍රී ලංකා ඔයාලට ඕන නම් මේක ප්ලේලිස්ට් එකක් දාන්න පුළුවන්. මම ප්ලේලිස්ට් දාන්නේ නැහැ. ෂෝට් වීඩියෝ කරන ගොඩක් ප්ලේලිස්ට් හදන්නේ ඒක ඇත්තටම. ඊට පස්සේ ඔයාලා හොම්ම යටටම ගියාම මේ ටැග් ෂෝට් කියලා එහෙම එකක් තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරලා මේ උඩම ටැග් කියලා එකක් තියෙනවා. ඔයාලා ඒකට කරන්න ඕනේ hashtag එකක් ගහලා මොකක් හරි සර්ච් කරන්න. දැන් මම ගහන්නම් full කියලා මම ගහන්නම්කෝ. ඔන්න full කියලා ගැහුවා. දැන් ඔයාලා මේක ඔහොම මේව කරාම මෙතනින් දෙකක් හැදෙනවා. ගොඩක් ෆෝන් වල එහෙම වෙනවා. සමහර වෙන්නේ එකක් කපන්න මේ විදිහට එකක් කපලා ඊට පස්සේ ඔන්න ඔයාලා ආයෙ තව hashtag එකක් ගහලා data post කියලා මම මේකට දානවා. මේකට data post කියලා දාලා ඒක මෙහෙම ගන්න දැක්කනේ ඒකත් තව දෙයක් හැදෙනවා. ඊට පස්සේ මේ දෙක කොහොම තියෙන්න ඇරලා ඕන් දැන් ඒ විදිහට එකක් දාන්න. ඒක දැම්මමත් අපිට පොඩි වාසියක් වෙනවා. ඊට පස්සේ ඒක සේව් කරන්න මතක් කරලා. නැත්නම් ඉතින් වැඩක් නැහැ කරපු එකත් මහන්සි. දැන් මෙන්න මේක තමයි අපි දැන් වීඩියෝ එක. තාම නැක views එකක් වතට යන හැ. මම දැන්නේ දැන් මේකයි. අන්න views එකක් වැටලා තියෙනවා friends. මෙතනින් පෙන්නනවා හැම රාතකින් පෙන්නන්නේ නැහැ. එතකොට මේ වගේ වීඩියෝ එකක් ක්‍රියේටිව් විදිහට හැදුවම ඔයාලට මේක views වෙනවා වැඩි. ඒක තමයි ඉතින් ඇත්තටම වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට views වැඩිපුර එන්නේ. නැත්නම් ඉතින් හැමදාම views නැතුව තමයි ඉන්නේ. හරි friends. මොකක්ද ඉතින් අද වීඩියෝ එක ගැන. වීඩියෝ හොඳයි නම් අපේ channel එක subscribe කරලා follow කරන්න. එහෙනම් friends bye bye. මේ වගේ ඊළඟට වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක all තියාගන්න. එහෙනම් friends bye bye.